අයිබෝන් කියලා පිළිගන්නවා සෙල්සචි ස්ටුඩියෝ YouTube නාලිකාවට ආරම්භ ඔයාලව. අද ගෙනල්ලා තියෙන ඇප් රිවිව් එකක්. ඒ ඇප් දෙකෙන් ඔයාට TikTok එකක් ෂූට් කරන්න ඒ වගේම කතාවක් ෂූට් කරන්න හිතන් ඉන්නවනම් සිනමැටික් විදිහට කතාව ෂූට් කරන්න තමයි ඒ ඇප් දෙක හඳුන්වා දීලා තියෙන්නේ. අද ඒ ඇප් දෙක ගැන තමයි රිවිව් එකක් කරන්න යන්නේ. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඒ වගේම පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා ඊට යපින් තියෙන bell icon එක ක්ලික් කරන්න කියලා ඔයගොල්ලෝ ආදරෙයි සෙට්නවා. අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඔයාට මේ වැඩි කරන්න ඔයාගේ ෆෝන් එකට ඇප්ලිකේෂන් දෙක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඔයාගේ iPhone එකක් තියෙනවා නම් App Store එකට යන්න. Android phone එකක් තියෙනවා නම් ඔයාගේ Play Store එක open කරගන්න. Play Store එක open කරගෙන ඒක search bar එකේ search කරන්න Blackmagic camera කියලා. Blackmagic camera කියන app එක install කරගන්න ඔයාගේ phone එකට. එයාගේම අනිත් app එකේ නම තමයි Cinema FE5 කියන app එකත් ඔයාගේ phone එකට install කරගන්න. ඒ app දෙකෙන්ම ඔයාගේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. මම දැන් phone එකට application දෙක download කරන් තියන්නේ. අපි ඉස්සෙල්ලාම Play Store එකෙන් download කරේ Blackmagic camera හින්දා අපි ඉස්සෙල්ලාම ඒක open කරගමු. ඔයගොල්ලෝ මේ app එක ඉස්සෙල්ලාම open කරද්දී permission වගේක් තියෙනවා. ඒව ඔක්කොම allow කරගන්න. එතකොට ඔයගලන්ට සිනමැටික් විදිහට මේකේ වීඩියෝ ගැනීමට හැකියාවක් තියෙනවා. දෙවෙනියට ඩවුන්ලෝඩ් කරේ Cinema FE5 කියන ඇප්ලිකේෂන් එක. අපි දැන් ඒකත් ඕපන් කරගමු. ඒකත් ඕපන් කරනකොට ඔයගලන්ට permission වගේක් ඉල්ලනවා. ඒවත් allow කරලා තියාගන්න. මම මේ කරන එක වීඩියෝ එකක් පේන්නේ නැත්තේ. මම මේ ස්ක්‍රීන් රෙකෝඩ් දාලා තමයි තියෙන්නේ. ඒකින්ද ඔයගලන්ට මේ වීඩියෝ කරන ඒවා පේන්නේ නැත්තේ. ඔයගොල්ලොත් මේ ඇප්ලිකේෂන් එක try කරලා බලන්න. quality විදිහට වීඩියෝ ෂූට් කිරීමට හැකියාවක් තියෙනවා. කොහොමද අද මේ ගෙන අපු වීඩියෝ එක ඔයගලන්ටත් හොඳයි කියලා හිතනවා නම් පහලින් comment section එකේ comment දාලා like button එක press කරලා ඒ වගේම පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැවෙතින් bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉවතට යයිදෝ මම නම් අහකට විසිරෙයිදෝ දැන් හදවත